අවසරයි මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියනට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තෙරේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල කොටකෙතන ඝාතන සැකකරු ප්‍රදේශයේ තවත් ඝාතන 6කට සම්බන්ධ බව හෙළිවේ. බැංකු සේවක වර්ජනයෙන් රට පුරා බැංකු වැසේ ජනතාවට දැඩි දුෂ්කරතා. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විශේෂ අධිකාරියක් පිහිටුවන බව අගමැති කියයි. මාලබේ සයිටම් සිසුන් සායනික පුහුණුව සඳහා අවිස්සාවේල රෝහලට යොමු කිරීමට රජයේ එකඟතාව. දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණයි. WP රූපසිංහ සහ සමාගම බණ්ඩාරවත්ත ගම්පහ. කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී සිදු වූ ආසන්නතම කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ ඝාතනයට ලක් වූ කාන්තාවන්ගේ සිරුරවල තිබී සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සැකකරුගෙන් ලබාගත් ජෛව සාම්පල හා සැසඳන බවට කොළඹ ජීන්ටෙක් ආයතනය ලබා දුන් වාර්තාවට අනුවයි. දවසේ පුවත පසුගිය සැප්තැම්බර් මාස 28 වනදා නාගම්පාපු නැමැති දෙදරු මව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම කහවත්ත කොටකෙතන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසන්නතම ඝාතනයයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වනදා සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි තිදරු පියෙකු වන ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැත්තෙක්. සැකකරු පසුගිය 13 වනදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමි වුණා. එම කාලයේදී ඔහුගෙන් ලබාගත් ජෛව සාම්පල කොටස් කොළඹ ජින්ටෙක් ආයතනය වෙත යොමු කිරීමට පියවර ගැනුණු අතර එම වාර්තාද සමගින් සැකකරු අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට යලි ඉදිරිපත් කෙරුණා. කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය වසර කිහිපයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණේ කාන්තා ඝාතන රැසක් වාර්තා වීමත් සමගයි. ඝාතන 6කට ජයලත්ගේ නීල් ලක්ෂ්මන් යන සැකකරු සම්බන්ධ බවට අද ඉදිරිපත් කෙරුණු DNA වාර්තා මගින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව 2010 වසරේ 12 වෙනි මාස 21 වන දින දිමුල්වල ප්‍රදේශයේදී සිරිවර්ධන මුදියන්සේලාගේ හීන්මැණිකේ නැමැති කාන්තාව දූෂණය කර ගෙලසින්ද ඝාතනය කිරීම 2011 වසරේ 12 වෙනි මාස 15 වන දින විජේසුන්දර මුදියන්සේලාගේ බණ්ඩාරමැණිකේ ඝාතනය කිරීම 2012 5:31 හෝ ඊට ආසන්න දිනකදී වරාපිටියේ පදිංචිව සිටි සේතුංගගේ දයාවති නැමැති වැන්දපු කාන්තාව සහ ඇගේ නැගණිය වූ සේතුංගගේ තිලකාවති නැමැති අවිවාහක කාන්තාව ඝාතනය කිරීම 2012 වසරේ 7 වෙනි මාස 19 වන දින කහවත්ත පාසල අසල පදිංචිව සිටි එල්.ඒ. ප්‍රේමවති සහ ඇගේ දියණිය වූ පුෂ්පා කුමාරි නැමැති අවිවාහක කාන්තාව ඝාතනය කර ඇගේ නිවසට ගෙන තැබීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් මෙම ඝාතනයන්ට අදාළව මින් පෙර සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඇතමෙක් නිදොස් කොට නිදහස් කෙරුණා. දිමුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි සිරිවර්ධන මුදියන්සේලාගේ හීන්මැණිකේ නැමැති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් තවමත් එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවනවා. දයාවතී සහ තිලකාවතී නැමැති සහෝදරයන් දෙදෙනාගේ ඝාතන සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු අත්අඩංගුවටගෙන පසුව නිදහස් කර තිබුණා. ඝාතනයට ලක් වූ එල්.ඒ. ප්‍රේමවතී සහ ඇගේ දියණිය වූ පුෂ්පා කුමාරි නැමැති අවිවාහක කාන්තාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීම වඩාත් ආందోලනයකට ලක් වුණා. DNA සාක්ෂි අනුව අනාවරණය වුණා කොටකෙතන ප්‍රදේශයේ සිද්ධ වෙච්ච කාන්තා ඝාතන 6කට සම්බන්ධ වුණේ එකම පුද්ගලයා කියන එක. බරපතල කාරණාව තමයි ඇත්ත අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්නේ නැතුව අහිංසක මිනිස්සු තුදෙනෙක් අත්අඩංගුවට අරගෙන අමූලික බොරු නඩුවක් හදලා ඒ මිනිස්සු එල්ලුම් ගස් යවලා තරු පළඳින්න උත්සාහ කරපු පොලිස් නිලධාරීන්ගේ නිර්ගත එළිවෙච්ච නඩුවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ DNA වාර්තා සලකා බැලීමේදී සැකකාර ජයලත්ගේ නීල් ලක්ෂ්මන් ඝාතන 6කට සම්බන්ධ බවට අනාවරණ වුණා.
කරුණු සලකා බැලූ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනීෂ් ලක්මාල් පෙරේරා මහතා සැකකරු ලබන 29 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. දවසේ පුවත නව ඉන්ෆග්‍රෝ A+ ඉගෙනීමෙන් ඉදිරියට යන්න ආරම්භයක්. රාජ්‍ය බැංකු 8ක් සහ පෞද්ගලික බැංකු 12කින් සමන්විත ලංකා බැංකු සේවක සංගමේ සමාජිකයින් සිදු කළ වැඩ වර්ජනය සාර්ථකව අවසන් කරනු බව එම සංගමය පවසනවා. අදාළ වර්ජනයට මෙතෙක් සම්බන්ධ නො වූ පෞද්ගලික බැංකු සේවක සංගමයක්ද අද සහාය පළ කළා. ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ වැඩ වර්ජනය අද පෙරවරු 7ට ආරම්භ වුණා. ඒ සංවිධානය කර තිබුණේ අයවැයෙන් බැංකු ක්ෂේත්‍රයට අදාළව සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට බලපෑම් වන අයුරින් ඉදිරිපත් කළ යෝජනා කිහිපයකට විරෝධය පළ කිරීමටයි. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම රාජ්‍ය බැංකුවල කටයුතු අද සිදු වූයේ නැහැ. මේ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකුව වසා තිබූ ආකාරයයි. බැංකුව වල දුෂ්කරතාවයකට පත් වුණා. මේ චෙක් එකක් දාන්න ආවේ මිනිස්සුන්ට පඩි ගේරන්න ඒක බේරගන්න විදියක් නැහැ. සල්ලි වගේ අපේ ගමට දාන්න තියෙනවා. සල්ලි දාන්න විදියක් නැහැ නේ. අද ආදේශයක්. හදිසි වැඩකට ගියට සල්ලි දාන්න කියලා අපේ ආ රාජ්‍යම්මගේ නිකන් සනීප නෑ යාට. ඉතින් බැංකුව ඔක්කොම වහලා ඉතින් අපි තමයි අසරණ වෙලා ඉන්නේ නේද? කොස්සින් මම චෙක් එක මාරු කරන්න දිනවා. අල බැලලා ඉන්නේ අතනෝ කියනවා. මොකද්ද මේකේ තේරුව මේ ලොක්කො ටික කරන්නේ ලංකාවේ. කොහොම එකයි හිතුවේ. දුප්පතා කොටුද. ඔය ආණ්ඩුවවත් ඕකම. මේ අතර වැඩ වර්ජනයට සමගාමීව ලංකා බැංකු සේවක සංගමය කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබුණා. අද පෙරවරු 10ට පමණ ආරම්භ වූ එම උද්ඝෝෂණයට පෞද්ගලික බැංකු නියෝජනය කරමින්ද සේවකයින් එක් වී සිටියා. පසුව ඔවුන් ඕල්කට් මාවතට පිවිස විරෝධය නිරත වුණා. ඒ හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මන්තිරුවක වාහන ගමනාගමනය දැන් හිටියා. මේ යෝජනා වලින් රජයේ සේවක විශ්‍රාමයේ කප්පාදු කිරීම, බැංකුවේ ඒකාබද්ධ කිරීම, බැංකුවල ආදායම් සීමා වෙන විදියට ලීසින් උකස් කප්පාදු කිරීම, තැන්පත්කරුවන්ට ටැක්ස් එකක් ගහ බැංකුවල තැන්පත් කප්පාදු කිරීමේ උත්සාහයට සියලුම රාජ්‍ය බැංකුවල තියෙන අක්‍රීය ගෙනුම් වල මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන්න කියලා තියෙනවා. දේශීය පෞද්ගලිකාංශය කප්පාදු කරන්න, විදේශික ආයෝජකයන්ට මේ රට විකුණන්න යන වැඩපිළිවෙලක මූලික පියවර තමයි අපි දැක්ක එක හඳුනාගත්ත නිසා අපි එළියට බැස්සා. මේ අතර මෙම වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට සහාය පළ කරමින් තවත් පෞද්ගලික බැංකු සේවක සංගමයක්ද අද පස්වරුවේ කොළඹ නවම්මාවතේදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ රජයෙන් ඉල්ලන්නේ බැංකුවල ව්‍යාපාර කටයුතු වලට හානියක් සිද්ධ වෙන මේ අයවැය යෝජනා වහාම අකුලා ගන්නා ලෙසයි. වර්ජනය අවසන් කරමින් ලංකා බැංකු සේවක සංගමය පස්වරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්තුවා. අපිට ශක්තියක් තියෙනවා අපිට ඕනම දෙයක් කරන්න. තාමත් අපි මේ රජයට කියනවා අපිත් සමග සාකච්ඡා කරලා මේ බැංකුවලට ගෙනන මේ අහිතකර යෝජනා සංශෝධනය කරන්න සහ යමහර ඒවා අයින් කරගත යුතුමයි. එහෙම නොවෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ නිල මණ්ඩල කැඳවලා අඛණ්ඩ වැඩ වර්ධනයක් දක්වා යන ක්‍රියාමාර්ගයකට තීන්දුව తీරන ගන්න. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගය වෙනුවට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අදාළ විශ්වාස භංග යෝජනා විවාදයට ගැනීමේ දිනය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් සමගයි. මුදල් ඇමතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවට දිනයක් ලබා දීමට ඔබතුමා නියමයක් කරනවාද? ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ පක්ෂ නායකයින් රැස්වීමේදී ඇත්ත වශයෙන්ම දැන් මේ අයවැයට තුලින් දෙකේ ඡන්දයක් මේ පාර්ලිමේන්තුවේ ලැබිලා තියෙනවා. එවැනි අවස්ථාවක විශ්වාස භංග යෝජනාව ගෙනීම විහිළුවක්. අයවැය ලේඛනයට මේ පාර්ලිමේන්තුවේ වෙනම ඡන්දයක් විමසලා පක්ෂපාතීත්වය අපක්ෂපාතීත්වය විමසා බලනවා. හැබැයි ඒකෙන් කිසිසේත්ම මැනින්නේ නැහැ. ඒ මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න බෑ කියලා. අපේ විවස්ථාව යටතේ අයවැය යෝජනාවක් පෙරදුනොත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අස් වෙනවා. මුදල් ඇමතුමාට අයවැයට විරුද්ධ එකක් ඉදිරිපත් කරන්න බෑ. මේ අයවැය රවි කරුණානායක ගැන නෙමෙයි. ඔයගොල්ලෝ යෝජනාවෙන්ම මේක ඔප්පු වෙනවානේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැශීසේ ව්‍යාජ ලෙස පුම්බවා පෙන්වා මෙම ගරු සභාවට සාවාද්‍ය තොරතුරු හා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමෙන් සභාවේ විශ්වාසය සම්පූර්ණයෙන් අහිමි කරගෙන ඇති හේින්ද තවදුරටත් මුදල් අමාත්‍යාංශයේ එම දුරේ කටයුතු කිරීම හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බවට මේ පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. හොඳ මේක ගරු කතානායකතුන් අපි තේරුම්කාරක සභාවක් පත් කළා
ගිහිල්ලා මේක ඇත්තද නැත්තද කියලා බලලා ඊට පස්සේ වාර්තා කරන්න. ඒකට එතුමා කිව්වේ කාරණා වැරදි නම් ඒකට කටයුතු පියවර මොකද්ද කියලා එතුමාටයි අපිටයි තීරණය කරන්න. අපි ප්‍රශ්නේ ඉදිරිපත් කළේ රවි කරුණානායක අමාත්‍යතුමා වියදම් නොකරන මුදලක් වියදමක් ලෙස දක්වනකොට අපි ඇහුවෝ මේක දැක්ුවේ කොහමද කියලා. කවුද නිදහස් අධ්‍යාපනය කැපුවේ? ඒක ඔප්පුුණුත් ඔබතුමා ලෑස්තිද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න? ඔබතුමා ලෑස්ති නම් කියන්න. අපි ලෑස්ති ඒකපත් කරන්න. කවුරු හරි වැරදි නම් එයා වගකීම් බාර ගන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමා වැරදි නම් එතුමා ඉල්ලාස් වෙන්නත් ඕනේ. ගරු අග්‍රාමාත්‍යතුමාට වෙන යෝජනා තියෙන්න පුළුවන්. එතුමාගේ මුදල් ඇමතුමා ගැන හොයා බලන්න. විශ්වාස භංග යෝජනාවට අවශ්‍ය දිනය. විශ්වාස භංග යෝජනාව පදනම් කරලා තියෙන අයවැය ඇතුලේ තියෙන කරුණු මත අයවැයට අපි ඡන්දෙට ගියපුවාම 3න් 2න් ඡන්ද 159 මේකට පක්ෂව ඡන්දෙ දුන්නා. ඒක නිසා ඒ විශ්වාස භංග යෝජනාව දැන් බලශූන්‍යයි. මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතුමා අයවැය ලේඛනයයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය අතර පරස්පරයක් තියෙනවා. ආණ්ඩුවේ අයවැය දෙකක් ආවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දෙක කොයිකද වළංගු? දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා අයවැයේ තියෙන ප්‍රශ්න රට ඉඳලා ආවට පස්සේ නිරාකරණය කරනවා කියලා. එතුමා ඇවිල්ලා තව එකක් දැම්මොත් මේක සාකච්ඡාවක්. මේ සාකච්ඡාවලදී මේව වෙනස් වෙනවා. මං අහන්නේ කොයිකද පිළිගන්නේ? දැන් අගමැතිතුමා යෝජනා ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අපිත් යෝජනා ඉදිරිපත් කරානේ. දැන් අපි දැනගන්න කැමති මේ යෝජනා සම්මත වෙනවා. එතුමා අවසාන කතාව කරනකොට එතුමා පිළිගන්න කැමති සංශෝධන පිළිගන්න. ඒ කියන්නේ අගමැතිතුමා ඊයේ කරපුවත් යෝජනා විතරයි. ප්‍රතිපත්තිමේ තීන්දුව නෙමෙයි. රජයේ සේවකයෝ අද වැඩ වර්ජනයේට සහභාගී වෙන්න හිටියා. වැඩ වර්ජනයේ කල් දැම්මා. ඒක රජයේ සේවකයන්ට තාම සහතිකයක් නැහැ. මේක ප්‍රතිපත්තියක් කියලා. 19 වෙනිදා තමයි බලාගන්නේ. රජයේ සේවකයන්ට අපි කියනවා අවධානයෙන් ඉන්න 19 වෙනිදා මුදල් ඇමතුමාගේ ප්‍රතිපත්තිමේ තීරණය ආවොත් තමයි මේක සම්පූර්ණයෙන් පිළිගන්න වෙන්නේ. මේ අයවැය හරියට නිකන් අර ආණ්ඩි පස් දෙනාගේ කඳ හැලිය වගේ සොයිස් ඇමතුමා. අපි පහකට අඩු කරා එක. ලංකා ඉතිහාසයේ කවද්ද මාසයක් ඇතුළත මේ වගේ අයවැය පහක් ආවේ? මම ඒකයි කිව්වා ආණ්ඩි පස් දෙනාගේ කඳ හැලිය කියලා. අගමැතිතුමා කතා කරලා කිව්වා යම් සංශෝධන කීපයක්. සොයිස් ඇමතුමා දුම්සහතිකෙන් පමණක් බලාපොරොත්තු වුණා බිලියන 18ක්. මෙයාගේ කතාවට මට හූමිටි තියන්න මාවල්ල ගන්න එපා. ඔයා කතාව කරන්න. මුලාසනේ. ඔය කරගෙන යන්න ඇමතුමා. මට සමාවෙන්න අපේ බිබිලේ නායකතුමා මම නම කියන්නේ නැහැ. අතේ මුද්ද තියෙන රවුල තියෙන මොනරාකල ඇමතුමා කොහොමද මේක කරන්නේ? මෙතුමා සභාව නොමග යවනවා. අයවැයක් කියන්නේ පුරෝකථනයක්. ඒ පුරෝකථනයේදී මේක සාකච්ඡා කරලා විවාදේ තමුන්නාන්සේලාගේ යෝජනා අදහස් අනුව කරු මුදල් ලැබෙනවා වෙනස්කම් කරනවා. හැබැයි මෙතුමා මගෙත් එක දැන් දවල් කනකොට කතා කරේ හොව නෙවෙයි. හරි කවන්නේ අමතක කළා දාමු. අපි අමතක කළා දාමු මං ආ කියන්නේ නැහැ. අපි වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටක රාජ්‍ය සේවය එහෙම කප්පාදු කරන්න බෑ. ඒ නිසා මලික් සමරවික්‍රම ඇමතුමා ඔබතුමාට මේ පක්ෂ ලොකු දෙයක් කරන්න පුළුවන්. අපි ඔබතුමාට කියනවා පක්ෂය ඇතුලේ මේ මතේ ගෙනියන්න. මහලේකම්තුමාට ඔක කිව්වට වැඩක් නැහැ. එතුමාට පක්ෂය ඇතුලේ බලයක් නැහැ. මොකද? ලොකු බලයක් තියෙනවා. ඉතින් ලොකු බලයක් තියෙනවා නම් අර දාපු සභාපතිලා ටික අයින් කරගන්න කියන්නකෝ. රවි කරුණානායක මහත්තයා දාපු සභාපතිලා අයින් කරන්න කියන්න. කිරියල් හැමතුවා hina වෙනවා. පිළිගන්නවා ඒගොල්ලෝ. අනුමත කරනවා ඒගොල්ලෝ. මම හැමතිස්සෙම hina වෙලා ඉන්නේ. අපිට හැමදාම hina වෙන්නේ. අපිට ආරංචි ඔබතුමා පාර්ලිමේන්තුවේ කරන කතා වලට රැට හීනෙනුත් hina වෙනවා කියලා අපිට ආරංචි. අපි හිතුවේ මිනිස්සුන්ට විතරයි hina වෙන්නේ කියලා. ඔබතුමාගේ චර්යාව ගැන ඔබතුමාටම hina වෙන එක ගැන අපි සතුටු වෙනවා. ඔබතුමාලට මේ ආයතන දීලා තියෙන සියල්ල විකුණන ආයතන. තමුන්නාන්සේගේ ළඟමයි මලික් සමරවික්‍රම මහත්තයාගේ පුටුව දැම්මේ. එතුමා තමයි මේ ආයතන ටික විකුණන්නේ. ද්‍රාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා අර බලන්න එතුමා කටකොණකින් ඉන්නේ. එතුමා හැමදාම මේ කතාවට බොහොම සතුටු වෙනවා. මට පස්සේ කෝල් එකක් දීලා කියනවා වගේ නියම කතාව කියලා. වැඩි පක්ෂේ නටන්න එපා ගායන්ත මහත්තයෝ. ගියොත් මේ වගේ ඇමතිකමක් ඔයාලටත් හම්බ වෙනවා. ඒ නිසා ගානකට වැඩ කරගෙන ඉන්න ඕනේ. මේක යහපාලන ආණ්ඩුව මේකේ නායකයා මේ පක්ෂයේ ජනාධිපතිතුමා ඔබතුමාලා මට ඔබතුමා කියන්න මේ මෛත්‍රී පාලනය මේ අයවැයේ එක වචනයක් මට කියන්න බලන්න. මහත්තයෝ මේක යහපාලනයක් නෙමෙයි මේක ගව පාලනයක්. රිෂාඩ් බදුදින් ඇමතුමා තමයි සතොස බාරව ඇමතුමා. අද සතොස මුඩින්ජි. සතොස රාක්ක හිස් සල්ලි නැහැ. ඔබතුමාට ඔය ඇමතිකම දුන්නට වැඩි හොඳ ඕක කියලා දෙන්න ළමයෙකුට. ඇයි? ඔබතුමාට සතොසට බඩු ගන්න බාණ්ඩාකාරේ සල්ලි දෙන්නේ නැහැ. දයාසිරි ජයසේකර ඇමතුමා කට මෙහෙම කරගෙන hina වුණා. සාධාරණ ඔබතුමාලට hina යන්නේ ඒක. නෑ මම කියන්නේ නෑ මම ඔබතුමාට තරහ කරන්න නෙමෙයි කිව්වේ. නෑ මට බය වුණේ අත කටහසටයි කියලා. මේ කියන්නේ මහනුවරින් ආපු ආනන්ද. ඒ දවස්වල මහනුවර දිස්ත්‍රික්කයේ වල්ලූරු මස් ඕනේ නම් කතා කරන්නේ ආනන්ද. හොරගස් කපන්න ඕනේ නම් ආනන්ද. අන්න අර කොළඹ ලොකු ගණිකාවෝ ඉන්නවා. කුඩු ගොඩාක් තියෙනවා. ඒක හින්දා තමයි මෙගා පොලිසිය හදනවා කිව්වේ. ඔයාද කිව්වේ? ඒක අපි දන්නේ නැහැනේ. ඔය බාධා කිරීම නවත්තන්න වාඩි වෙන්න කරුණා කරලා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අඩු ගානේ දෙකටවත් ඉස්කෝලේ ගියපු අය එනවනම් ඉතා හොඳයි. ඉස්කෝලේ ගියේ නැති මිනිස්සු අප ප්‍රශ්න තමයි. එතමගේ සහතිකය කියන්න. මම තිරාවුල ඉස්කෝලේ සරත් පුදාන්න දු ගිහිල්ලා. හොඳයි. මේක උත්තරීතර ආයතනයක්. මේ මූලාසනේ වුන්කන් දීලා වැදගත් විදිහට මේ සභාව කරගෙන යන්න ඉඩ දෙන්න.